අයිබෝන් සුබ දවසක්. අද අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ කොහොමද අපේ කම්පියුටර් එකේ තියෙන unnecessary ෆයිල් අවශ්‍ය නැති ෆයිල්ස් මකලා කම්පියුටර් එක ස්පීඩ් කරන්න කියලා. මේකට පොඩි ටෙක්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක ඔයා ටයිප් කරන්න මෙතන ස්ටාර්ට් එකේ සර්ච් බාර් එකේ disk කියලා. disk cleanup local disk C අපිට C එකේ තමයි සාමාන්‍ය අපි softwares දාන්නේ. ඒ කියන්නේ system files තියෙන්නේ. එහෙමනම් සිස්ටම් ෆයිල් තියෙන හාඩ් එක තමයි අපි ක්ලීන් කරගන්න ඕන. ඕකේ කරන්න. මේකේ තියෙනවා මෙන්න මේ අපිට සාමාන්‍ය කම්පියුටර් එක අතුරගත්ත ප්‍රධාන සිස්ටම් ෆයිල් වර්ග ටික මෙතන ඩිරෙක්ට්ස් මේ වගේ වැඩ කරන්න යද්දි මෙයාට ඕන ටික. හරි. මේක හැම තත්පරයකම අලුතෙන් ෆයිල්ස් හැදෙනවා ටෙම්පරරි ෆයිල්ස්. මේකෙන් වාට ඕන රීසයිකල් බින් එක ඔයා පාවිච්චි කරනවා ආපහු ගන්න ඒක විතරක් අන්ටික් කරලා අනිත් ටික ඔක්කොම ටික් කරලා ඕකේ කරන්න. රීසයිකල් බින් එකක් ඕනේ නැත්නම් ඒක ටික් කරගන්න. ඕකේ කළා delete files දෙන්න. පොඩි වෙලාවක් යයි ඔයාගේ ෆයිල් ටික delete වෙන්න. හරි. මැකිලා ඉවරයි. නැවත වතාවක් අපි මෙතෙන්ට ගිහිල්ලා ආපහු Windows එකේ press කරලා disk cleanup. ආයෙ ඕකේ කරන්න. මෙතන අපි system files වල cleanup system file අපි මෙතනින් මකලා දානවා. මෙතනත් ආයෙ C දීලා ඕකේ කරන්න. right. අර විදිහටම එනවා. මේකෙත් එහෙමයි. ඕකේ කරන්න. delete files. පොඩි වෙලාවක් ගයි files එක නැගේ. auto close වෙනවා මේ window එක. right. ඊට පස්සේ අපිට පුළුවන් Windows key එකයි R key එකයි එකට press කරන්න. run. Windows R. right. මෙතන මෙන්න මේ ටික type කරන්න. prefetch. PREFETCH screen එකේ වෙන්නේ. මේක type කරලා OK කරන්න. මේ prefetch කියන folder එක අපේ temporary file හැදෙන එක folder එකක්. මේකේ file ටික බය නැතුව ඔක්කොම මකලා දාන්න. ඉතින් තව පැයකින් බැලුවොත් එහෙම ඔයාගේ මේ වගේම තව ෆයිල් ගොන්නක් ඇති. එතකොට දවසට මේ වගේ ෆයිල් 4500 ඔයා වැඩ කරන විදිහත් එක්ක වැඩි වෙන මාසයක් විතර ඔයා මේ ටික ක්ලීන් කරන්න නැතුව ඔයාගේ මෙතන දැන් 98ක් වගේ තියෙනවා. දවස් ගානක් මේක එකතු වෙන ගිගබයිට් ගානක ටෙම්පරරි ෆයිල්ස් මෙතන එකතු වෙනවා. ඒ කියන්නේ මේ මෙතන ඩිලීට් කරන්න බැරිව දෙනවා. මෙතන ටික් කරන්න do this for all current items කියලා. මෙතන දැන්ට රන් වෙන ෆයිල් වල ෆයිල්ස් දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඒක හින්දා මෙතන ස්කිප් එකක් දාන්න. ඒක අපිට මකන්න බෑ. ආපහු WinR එක ගහන්න. ඊට පස්සේ අපි ගහනවා temp TEMP. මේ යට පෙන්නනවා මම කලින් අරන් තියෙන හින්දා නිතර මම මේක දවසට පැයකට සැරයක් විතර කරන වැඩ අපිට ස්ලෝ වෙන මේකේ select all කරලා control A delete එක දාන්න. මේකෙත් අර විදිහමයි to this for all current items skip. right. ඒ ටික මකන්න බැරිව මකන්න බෑ. ඔප්ෂන් එකක් තියෙනවා WinR. මෙතන ටයිප් කරන්න ප්‍රතිශත ලකුණයි temp කියලා ටයිප් කළා ඉස්සරලා එකටම දෙපැත්තට ප්‍රතිශත ලකුණු දාන්න තියෙනවා. ඕකේ කරන්න. මේකෙත් අර වගේම ලොකු ෆයිල් තෝගයක් තියෙනවා. දැන් මම මේ පොඩි වෙලාවකට කලින් මැකුවට නිතර හැදෙන. right.